මේක සපෝට් ලැප් එකක් විදිහට පාවිච්චි කරන්නේ ඕගොල්ලෝ ෆැසට් කරද්දී හරි ප්‍රීෆෝම් කරගද්දී හරි 1200 ග්‍රිඩ් ලැප් එකක් මේක මේ ආකාරයට තමයි මේක රඳවගන්නේ මැෂින් එක. මේ තියෙන්නේ අනිත් මේ එක ග්‍රිඩ් වලින් ඩයමන්ඩ් ලැප් තියෙනවා. එතකොට අපිට ස්පෙෂලි කැබෂෝන් පොලිෂින් වලදී එහෙම මේක වුඩන් ලැප් එකක්. මේකේ ග්‍රූස් තියෙනවා. මේක හරිම පහසුයි ඩයමන්ඩ් පවුඩර් එකක් මේකේ තවරගෙන මේකේ ඕගොල්ලෝගේ කැබෂෝන් එක හොඳටම පොලිෂ් කරගන්න පුළුවන් ලැප් එකක් තමයි මේකේ. අපි හිතමු කෙනෙක්ට වෙනස්ම විදිහේ ජුවලරියක් හදාගන්න ඕන නම් කියන්නේ කාලේ ස්වභාවික හැඩයට පොලිෂ් කරගන්න. ඒ වගේ දෙයකට අවශ්‍ය උපාංගයක් ඔයගොල්ලෝ ගාව තියෙනවද? ඔව් අපි ගාව තියෙනවා ටම්බ්ලින් මැෂින් කියලා. ඒක බැරල් ටයිප් මැෂින් එකක්. ඒකට ඔබට අවශ්‍ය ගල් ටික දාලා එකේ ග්‍රිඩ් වලින් කාබරන්ඩම් පවුඩර් තියෙනවා. ඒක වතුරත් එක්ක දාලා ටම්බ්ලර් වෙන්න තිබ්බම ඔයාට ඒ විදිහටම ගල පොලිෂ් විදියට වෙලා ඒ විදිහට වෙනවා. ජෙම් ප්‍රොඩක්ෂන් එක කරන කෙනෙක්ට එතනින් මොනවද වගේ මැෂින්ද තියෙන්නේ? ඔව් අපි ගාව තියෙනවා කැලිබ්‍රේටින් මැෂින් එක. ඒකේ පුළුවන් ඔයාට මිලිමීටර ඉඳන් උඩට ඕනම ගල් එකම සයිස් එකකට ගත්තොත් එහෙම රවුන්ඩ් ඉඳන් රවුන්ඩ් heart shape, pear, square, oval ඒ ඕනම shape එකක් ඒ මැෂින් එකේ ඔයාලට ගන්න පුළුවන්. අමතරව අපි මැෂින් එකත් එක්ක free drop sticks දෙනවා. ඔයාලට ඕන stick එකක් තෝරගන්න පුළුවන්. අපේ V-groove, flat, cone. ඔබට ඒතර මේ sticks භාවිතා කරොත් ගල ලේසියෙන් wax හරි ඔබ මේ පාවිච්චි කරන glue එකක් දාලා මේකට අලව ගන්න පුළුවන්. අමතරව ඔයගොල්ලන්ට මම සුභාරංචියක් ගේන්න හදන්නේ. ඊපස්සේ ටැක්ටර් වගේ මැෂින් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මගේ යටතේ දැන් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා බේසික් ජෙම් කෝස් එකේ ස්ටඩි කරනවා. ඉතින් ඒගොල්ලන්ට ඔන්න හොඳම අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ක්වොලිටි ජෙම් කටින් මැෂින් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට කෙලින්ම ගල් කිස් සිස්ටර් ඉන්න ආයතනයට